CapCut වීඩියෝ සීරීස් එකේ 15 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා මේක තුලා ඉන්නේ. ඔයාට පුළුවන් මේ දැන් යන කාඩ් එක ටච් කරලා CapCut ටියුටෝරියල් එකෙන් ප්ලේලිස්ට් එකෙන් මම CapCut ගැන කරපු කලින් වීඩියෝ වලට බලන්න පුළුවන්. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. මේ edit කියන තැන තියෙන tool මම කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඔයාට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එකේ CapCut ටියුටෝරියල් එකෙන් ප්ලේලිස්ට් එකෙන් වලට පුළුවන් මේ වීඩියෝ බලන්න. අද අපි බලමු කොහොමද ඔයාලගේ වීඩියෝ එකේ ඔඩියෝ එක මේ CapCut app එක මගින් edit කරගන්න කියලා. ඒකට ඔයාලා මෙතන මේ උඩ තියෙන add audio කියන තැන හරි එහෙම නැත්නම් මෙන්න මෙතන audio කියන තැන හරි touch කරගන්න ඕන. මම මේ විදිහට මෙන්න මෙතන touch කරගන්නවා. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ tools ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු එකින් එක මේ tool වලින් අපේ audio එක කොහොමද edit කරගන්නේ කියලා. අපි පළවෙනියටම බලමු මෙතන මේ sound කියන එකෙන් අපි කොහොමද වීඩියෝ එක edit කරගන්නේ යොදාගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ sound කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ CapCut එකෙන් දීලා තියෙන audio වලට බලා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ උඩ තියෙන category වලින් ඔයාලගේ වීඩියෝ එක ගැලපෙන category එකට select කරලා ඊට අදාළ තියෙන audio වලට මේ විදිහට ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙතන මේ දීලා තියෙන category එකක් select කරලා ඊට අදාළ අපි audio එකක් select කරලා බලමු. ඒකට මම මෙතන මේ vlog කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ ආට බලා ගන්න පුළුවන් vlog වලට අදාළ audio වලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආට මෙතනින් කැමති audio එකක් උඩ select කරගන්න ඕන. ඊට පස්සේ ආට බලා ගන්න පුළුවන් මේ audio එක download වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ audio එක play වෙනවා. ඒ විදිහට මේ CapCut එකෙන් දීලා තියෙන audio එකක් ඔයාලා select කරගෙන උනාට පස්සේ ඔයාලා මෙතන මේ plus icon එක touch කරලා ඔයාලට පුළුවන් මේ audio එක ඔයාලගේ video එකට add කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන touch කරගන්න ඕන. ඔයාලට පුළුවන් මෙතන touch කරගෙන ඔයාලගේ phone එකේ තියෙන audio එකක් උනත් මෙතනින් select කරලා ඔයාලට add කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් TikTok එකේ තියෙන trending යන song ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ copyright කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ audio එකේ copyright තියෙනවද කියලා මෙතනින් check කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන recheck කියන තැනයි පල්ලෙහා තියෙන check කියන තැනයි ටච් කරලා ඔයාලගේ audio එකේ copyright තියෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඒ විදිහට copyright check කරගෙන ඔයාලා මෙතන මේ උඩ තියෙන හරි ලකුණට ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ sound effects කියන තැන ටච් කරගන්න ඕන. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන sound effect ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ search bar එක touch කරලා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය sound effect එක මෙතනින් search කරලත් ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන category වලින් ඔයාලට ගැලපෙන sound effect එක ඔයාලට ගන්න පුළුවන්. ඒ විදිහට මෙතනින් ඔයාලට කැමති category එකක් select කරගෙන මේ sound effect එක download වෙලා ඊට ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් plus icon එක. ඔයාලා මෙතන මේ plus icon එක add කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට ඒ sound effect එක add වෙලා තියෙනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් කැමති විදිහට මෙතන මේ තියෙන sound effect ඔයාලට use කරන්න. ඒ විදිහට sound effect use කරනාට පස්සේ ඔයාලා මෙතන හරි ලකුණට touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ test audio කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ස්පීච් එකක් කරන්න ඕන ටෙස්ට් එක ඔයාලා මෙතනින් ඇඩ් කරගන්න ඕන. මම මේ විදිහට ටෙස්ට් එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන tool use කරලා ඔයාලා මෙතන මේ උඩ තියෙන done කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන voice over කියන තැනින් මෙතනින් ඔයාලට පුළුවන් කැමති voice over එකක් select කරගන්න. ඔයාලට මේ මෙතන තියෙන voice over මදි නම් ඔයාලට පුළුවන් මෙතන මේ more කියන තැන touch කරලා මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට ගැලපෙන voice over එකක් ඔයාලට ලබා ගන්න. ඒ විදිහට මෙතනින් කැමති එකක් select කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතන මේ හරි ලකුණට touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩ තියෙන next කියන දේ touch කරගන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා දුන්න test එක speech එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ extract කියන දේ touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් extract කරගන්න ඕන audio clip එක තියෙන video එක ඔයාලා මෙතනින් select කරගන්න ඕන. එහෙම කරගෙන ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන extract and add audio කියන දේ touch කරගන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඇඩ් කරපු වීඩියෝ එකේ තිබ්බ ඔඩියෝ එක මේ වගේ වැටිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ රෙකෝඩ් කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට අවශ්‍ය ඔඩියෝ එක ඔයාලට පුළුවන් රෙකෝඩ් කරලා ලබා ගන්න. ඒකට ඔයාලා මෙන්න මෙතන ප්‍රෙස් කරගෙන ඔයාලගේ වොයිස් එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වොයිස් එක රෙකෝඩ් වෙනවා. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන හරි ලකුණට ටච් කරගන්න ඕන. දැන් අපි බලමු ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරපු ඔඩියෝ ක්ලිප් එක අපි කොහොමද එඩිට් කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරගන්න ඕන. ඔයාලට පුළුවන් මෙතන මේ ස්පීඩ් කියන තැන ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඔඩියෝ එකේ වැඩ නැති කොටසක් තියෙනවා
මෙතන මේ ස්ප්ලිට් කියන තැන ටච් කරගෙන ඔයාලට පුළුවන් ඒ වැඩක් නැති ක්ලිප් එක ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ ඩිලීට් කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ ක්ලිප් එක ඩිලීට් කරගන්න. ඔයාලට පුළුවන් මෙතන මේ හිස් තැන පුරවන්න මේ ක්ලිප් එක උඩ ටච් කරගෙනම ඔයාලට පුළුවන් මේ වගේ ඉස්සරහට අරන් එන්න. ඊට පස්සේ ඔයාලට ඒ හිස් තැන පිරෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මෙතන මේ වොලියුම් කියන එක අපි කොහොමද අපේ ඔඩියෝ එක එඩිට් කරගන්නේ උදාගන්න කියලා. ඒකට ඔයාලා මෙතන මේ වොලියුම් කියන එක සිලෙක්ට් කළා ඔයාලට පුළුවන් මේ ඔඩියෝ ක්ලිප් එකේ තියෙන සවුන්ඩ් එක නැති කරගන්නවට පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙන ඇඩ්ජස්ට්මන්ට් එකෙන් බිඳුව කියන තැනට අරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ඔඩියෝ ක්ලිප් එකේ සවුන්ඩ් එක වැඩිම කරගන්නවට ඒකට ඔයාලට පුළුවන් මෙතන මේ 1000 කියන තැනට අරගෙන යන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ ඔඩියෝ එකේ සවුන්ඩ් එක මේ වගේ අඩු වැඩි කරගන්න. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණට ටච් කරගන්න ඕන. දැන් අපි බලමු ඔයාලගේ ඔඩියෝ එකට කොහොමද අපි ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ ඔඩියෝ ඉෆෙක්ට් කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදිහට ඔඩියෝ ඉෆෙක්ට් කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඔඩියෝ එකට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන තියෙන ඒවා යූස් කරලා ඔයාලගේ ඔඩියෝ එකට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න. ඔයාලට පුළුවන් මේ ඔඩියෝ ක්ලිප් එක වගේ ඩුප්ලිකේට් තව ඔඩියෝ ක්ලිප් එකක් ගන්න නම් ඔයාලා මෙතන මේ අවසානයේ තියෙන ඩුප්ලිකේට් කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ තිබ්බ ඔඩියෝ ක්ලිප් එක වගේම තව ඔඩියෝ ක්ලිප් එකක් මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන මේ ස්පීඩ් කියන තැන ටච් කරලා ඔයාලගේ ඔඩියෝ එකේ ස්පීඩ් එක මේ වගේ අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණට ටච් කරගන්න ඕන. මෙතන මේ ඔඩියෝ කියන තැනින් දකුණු පැත්තේ තියෙන ටූල් මම ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරගන්න. ඔයාලට පුළුවන් මම CapCut ගැන කරපු කලින් වීඩියෝ බැලුවොත් නැත්නම් ඔයාලට පුළුවන් ශශික බ්‍රෝ YouTube channel එකේ playlist tab එකට ගිහිල්ලා CapCut tutorial කියන playlist එකෙන් ඔයාලට පුළුවන් ඒ සියලුම වීඩියෝ බලන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.